රෑට නිදාගන්න ඇඳට ගිහාම ඔයාගේ මොලයත් හරියට නින්දෙන් නැහැරුණා වගේ වැඩ කරන්න පටන් ගන්නවාද. අද දවල් කෙනෙක් එක්ක කියපු පොඩි කතාවක් හරි සාකච්ඡාවක් හරි ගැන හිතනවද. අනේ එහෙම කිව්වේ ඇයි. එයා මොනවා හිතන්න ඇද්ද කියලා ඔයා හිතනවද. එහෙමත් නැතිනම් තාමත් සිද්ධ වෙලාවත් නැති අනාගතයේ වෙන්න පුළුවන් නරකම දේවල් ගැන හිතින් චිත්‍රපටි බලාගෙන බයේ ගැහෙනවද. ඔයා මොකක් හරි තීරණයක් ගන්න ගිහාම ඒක ගැන ඕනෑවට වඩා හිතා අන්තිමට කිසිම තීරණයක් ගන්න නැතුව ඒක ඇත්තරල දානවද. ඔව් මේකට තමයි ඕවර් තින්කින් එහෙමත් නැතිනම් අනවශ්‍ය විදිහට ඕනෑවට වඩා සිතීම කියලා කියන්නේ. ගොඩක් අය හිතන්නේ ඕවර්තින්කින් කියන්නේ ලොකු මොලයක් තියෙන ගොඩක් බුද්ධිමත් අයගේ ලක්ෂණයක් කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙමෙයි. මේක ඔයාගේ මානසික සෞඛ්‍ය ඔයාගේ සතුට වගේම ඔයාගේ දියුණුව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන මානසික උගුලක්. අයිබෝවන් මනස සහ ජීවිතය YouTube නාලිකාවට ඔයාව සාදරයෙන් පිළිගන්න. අද අපි කතා කරන්න යන්නේ මේ ඕවර්තින්කින් කියන වරදකාරී පුරුද්දෙන් සදහටම නිදහස් වෙන්නේ කොහොමද කියන එක ගැන. මේ වීඩියෝ එක අන්තිමට මං ඔයාලට කියලා දෙනවා විද්‍යාත්මකව තහවුරු කරපු ඔයාට අද ඉඳන්ම පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික විසඳුම් කිහිපයක්. ඉතින් ඒක නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් රැඳිලා ඉන්න. ඇයි අපි මෙහෙම ඕනෑවට වඩා හිතන්නේ. මනෝවිද්‍යාවට අනුව මේකට ප්‍රධානම හේතුව තමයි අපේ මොලයේ තියෙන පැවැත්මේ යාන්ත්‍රණය. එහෙමත් නැතිනම් සර්වයිවල් මෙකනිසම් එක. අවුරුදු දහස් ගානකට කලින් කැලේ හිටපු අපේ මුතුන් මිත්තන්ට නිතරම සත්තුන්ගෙන් අනතුරු තිබුණා. ඒක නිසා එයාලගේ මොලය හැමතිස්සෙම කල්පනා කළේ ඊළඟට එන අනතුර මොකක්ද කියලා. ඒ පුරුද්ද අපේ DNA වලටත් ඇවිල්ලා තියෙනවා. අපේ මොලේ තියෙනවා ඇමිග්ඩලා කියලා කොටසක්. මේක තමයි අපේ මොලේ තියෙන අනතුරු අඟවන සීනුව. එහෙමත් නැතිනම් එලාම් සිස්ටම් එක. සාමාන්‍ය කෙනෙක්ගේ මේ සීනුව වදින්නේ ඇත්තටම අනතුරක් වුණාම විතරයි. හැබැයි ඕවර්තින්ක් කරන කෙනෙක්ගේ මේ සීනුව නිතරම නාද වෙනවා. එයාට පොඩි ප්‍රශ්නයක් පේන්නෙත් මහාලොකු අනතුරක් වගේ. ඒ වගේම මනෝවිද්‍යාඥයින් පෙන්නලා දීලා තියෙනවා අපි ඕවර්තින්කින් කරන තවත් ලොකු හේතුවක් තමයි illusion of control. එහෙමත් නැතිනම් පාලනය කිරීමේ මායාව කියන එක. අපි හිතන්නේ අපි ප්‍රශ්නයක් ගැන ගොඩක් වෙලා හිතනවා කියන්නේ අපි ඒ ප්‍රශ්නයට විසඳුම් හොයනවා කියලා. ඒක හරියට රොකින්චයා එකක්. එකන්නේ පද්දන පුටුවක ඉඳගෙන ඉන්නවා වගේ වැඩක්. පුටුව හෙල්ලෙනවා. ඔයාට දැනෙනවා ඔයා මොනවහරි කරනවා කියලා. හැබැයි ඔයා ඉස්සරහට යන්නේ නෑ. එකම තැන. කල්පනා කිරීම සහ අනවශ්‍ය ලෙස ලතවීම කියන්නේ දෙකක් කියන එක අපි හරියටම තේරුම් ගන්න ඕනේ. මේ ඕවර්තින්කින් කියන දේ අපේ එදිනදා ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරන්නේ කොහොමද කියලා අපි උදාහරණ කීපයකින් බලමු. පළවෙනි දේ තමා ඇනලිසිස් පැරැලිසිස්. ඒ කියන්නේ හිතලම ක්‍රියාත්මක වෙන්න තියෙන හැකියාව නැති වෙලා යන එක. හිතන්න ඔයාට අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. නැත්නම් අලුත් කෝස් එකක් කරන්න ඕන කියලා. ඔයා ඒකේ තියෙන හැම පොඩි රිස්ක් එකක් ගැනම මාස ගානක් හිතනවා. අන්තිමට ඔයාගේ හිතම ඔයාව බය කරලා ඒ ගමන නවත්තලා දානවා. ඔයාගේ හොඳම අවස්ථා ඔයාට නැති වෙන්නේ වෙන කාගේවත් වැරැද්දෙන් නෙමෙයි. ඔයාගේ සිතුවිලි නිසා. දෙවෙනි එක තමයි සමබරතා විනාශ වීම. ඕවර්තින්ක් කරන අය අනුන්ගේ හැසිරීම් වැරදියට තේරුම් ගන්නවා වැඩි. යාළුවෙක් හරි ආදරය කරනගෙන හරි මෙසේජ් එකට රිප්ලයි කරන ටිකක් පරක් වුණාම එයාට දැන් මාව එපා වෙලාද. මම අරහෙම කියපු නිසා එයා තරහ වෙලාද කියලා කල්පනා කරන්න ගන්න. ඇත්තටම එයා ඒ වෙලාවේ
වැඩක හිරවෙලා ඉන්න පුළුවන්. හැබැයි ඔයා ඔයාගේ හිතින් කතාවක් හදාගෙන අන්තිමේටම ඒ මනුස්්‍යයත් එක්ක රණ්ඩුවෙනවා. ඊළඟ භයානකමදේ තමයි නින්ද නොයාම සහ මානසික ආතතිය. ඕවතිංකින් කරද්දී මොලය නිතරම මහන්සි වෙන නිසා ශරීරයේ කෝටිසෝල් කියන ස්ට්‍රස් හෝමෝනය වැඩි වෙනවා. මේ නිසා ඇඟට කිසිම ශක්තියක් නැති නිතරම මහන්සියක් දැනෙනවා. කිසිම දේකට සතුටු වෙන්න බැරි තත්ත්වයකට ඔයා පත්වෙනවා. ඉතින් මීට අමතරව තවත් ගොඩක් විනාශයන් මේ ඕවතිංකින් නිසා අපිට වෙන්න පුළුවන්. හරි, එහෙනම් මේ වරදකාරී සිතුවිලි දාමයෙන් නිදහස් වෙන්නේ කොහොමද? මම ඔයාට ප්‍රායෝගික සහ විද්‍යාත්මක ක්‍රම 3ක් කියලා දෙන්න. පළවෙනි ක්‍රමය කනස්සල්ල සඳහා වේලාවක් වෙන් කිරීම. ඔයා දවස පුරාම ඕවතිංකින් කරනවා නම් දවසේ විනාඩි 15ක් වෙන් කරගන්න. උදාහරණයක් විදියට හවස 5 ඉඳලා හවස 5:15 වෙනකම් වෙන් කරා කියලා හිතන්න. දවල්ට ඔයාට ප්‍රශ්නයක් ගැන හිතන්න ආවොත් ඒක කොලේක ලියලා තියාගන්න. මම මේ ගැන හවස 5ට හිතනවා කියලා. ඒ වෙලාව ආවහම විතරක් ඒ ගැන උපරිමයෙන් කල්පනා කරන්න. විනාඩි 15 ඉවරුනහම කොලේ විසි කරලා වෙන වැඩක් කරන්න. මේකෙන් ඔයාගේ මොලය හිමීට පුරුදු වෙනවා සිතුවිලි පාලනය කරගන්න. දෙවෙනි ක්‍රමවේදය තමා යථාර්ථය සහ සිතුවිලි වෙන් කිරීම. ඔයාට නරක සිතුවිල්ලක් ආවහම ඔයාගෙන් අහන්න මේක ඇත්තටම වෙලා තියෙන දෙයක්ද? නැත්නම් මේක ඔයාගේ ඔළුවේ තියෙන සිතුවිල්ලක් විතරද කියලා. අපේ මොලේ දකින හැම බය හිතෙන හීනෙම විශ්වාස කරන්න එපා. මොලේ ඔයාට බොරු කියනවා වෙන්නත් පුළුවන්. එනිසා ඔයා ඒ යථාර්ථවාදී සිතුවිලි ගැන හිතන්න උත්සාහ කරන්න. තුන්වෙනි ක්‍රමය තමා තප්පර 5 නීතිය. ඔයා ඕවතිං කරනවා කියලා ඔයාටම තේරෙනවා නම් හිතින් 5 4 3 2 1 කියලා ගණන් කරන්න. ඔයා ඉන්න තැනින් නැගිටලා වෙන වැඩකට වෙන දේකට අවධානය යොමු කරන්න. වතුර එකක් බොන්න, සින්දුවක් අහන්න, නැත්තම් කාහරි එක්ක කතා කරන්න. ක්‍රියාත්මක වීම ඇක්ෂන් තමයි ඕවතිංකින් වලට තියෙන හොඳම බෙහෙත. කල්පනා කරනවා වෙනුවට වැඩක් කරන්න පටන් ගන්න. ඉතින් සාරාංශයක් විදියට ගත්තොත් ඕවතිංකින් කියන්නේ ලෙඩක් නෙමෙයි. ඒක ඔයා කාලයක් තිස්සේ ඔයාගේ මොලේට පුරුදු කරපු නරක පුරුද්දක් විතරයි. ඒ නිසා ඔයාට පුළුවන් නිවැරදි පුහුණුවෙන් ආයෙමත් ඒ පුරුද්ද කඩලා දාලා ඔයාගේ මනස සංසුන් කරගන්න. මතක තියාගන්න. ඔයා අද බයෙන් කල්පනා කරන දේවල් වලින් 90%ක්ම අනාගතයේදී කවදාවත් සිද්ධ වෙන්නේ නැති දේවල්. ඒ නිසා වෙලා නැති දේවල් ගැන හිතලා අද දවසේ තියෙන ඔයාගේ සතුට විනාශ කරගන්න එපා. ඔයාට පාලනය කරන්න පුළුවන් දේවල් වලට විතරක් අවධානය යොමු කරන්න. අනිත් දේවල් අතෑරලා දාන්න. අද වීඩියෝ එකෙන් පස්සේ මම කියලා දීපු මේ විසඳුම් තුනෙන් ඔයා අද ඉඳන්ම පාවිච්චි කරන්න හිතපු ක්‍රමවේදය මොකක්ද? ඒක පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක නිතරම දේවල් ගැන හිතා දුක් වෙන ඔයාගේ යාළුවාටත් ෂෙයා කරන්න. ඒක එයාගේ මානසික නිදහසට ලොකු උදව්වක් වෙයි. ඒ වගේම ජීවිතය සහ මනස ගොඩනගා ගන්න තවත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මනස සහ ජීවිතයත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මතක තියාගන්න මනසේ බලයෙන් ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. සුබ දවසක් ඔබට. ජය.